මමත් කවියක් වුණා නම් මම සමාධි මේ මගේ කතාව. මට විවාහ යෝජනාවක් ආවා අම්මා දන්න කියන කෙනෙක්ගේ මාර්ගයෙන්. මම නම් මේ පවුල ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ. ඒත් අම්මලා නම් දැනගෙන හිටියා. එයාලා ටිකක් ප්‍රසිද්ධ පවුලක්ලු. ඉඩම් දේපල ගොඩක් තියෙනවලු. තව එයාලට පවුල් ව්‍යාපාරිකුත් තියෙනවලු. මම නම් දන්නේ නැහැ. අම්මා නම් ගොඩක් කැමැත්තෙන් හිටියේ. හරි ඉක්මනට හදිසියෙම වගේ අම්මා ඒගොල්ලන්ව ගෙන්නුවා අපේ ගෙදරට මාව බලන්න. එයාලගේ පවුලේ හැමෝම ආවා. එයා හසිත. එයා පවුලේ එකම පිරිමි දරුවා. එයාට හිටිය අක්කයි නංගී අම්මයි. තාත්තා එයාලා පොඩි කාලේ මනතුරකින් නැති වෙලා තිබුණා. අම්මයි හසිතයි තමයි ව්‍යාපාරය පව බලාගෙන තිබුණේ. හසිත උසස් පෙළ වෙනකම් විතරයි ඉගෙනගෙන තිබුණේ. ඒත් සමත් වෙලා නම් නැහැ. එයාට ලොකු ආකර්ෂණීය පෙනුමක් තිබුණේ නැහැ. හොඳින් කතා බහ කළා ඒ අය. විවාහය ගැනවත් මේ වෙන කිසි දෙයක් ගැනවත් මට ලොකු හැඟීමක් තිබුණේ නැහැ. මම මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න බය කෙනෙක්. මේ දවසේ අයියා නම් හිටියේ නැහැ. එයා කැමැත්තක් තිබුණේ නැහැ. මේ තරම් ඉක්මනටයි ගෙන්නන්නේ කියලා අම්මා එක තරහින් හිටියේ. අයියා කවදාවත් මගේ විවාහය ගැන කතා කරලා නැහැ. එදත් එයා මගේ ඇරියා. මට හරියටම කියන්න බෑ ඇයි කියලා. ආදට ඒ අය ගියා. අම්මා නම් හරිම සතුටින් හිටියේ. ටික දවසක් ගෙවිලා ගියා. ඒ අය මේ කසාදයට කැමති වුණා. එයාලට ඉක්මනට විවාහ කටයුතු කරන්න ඕනේ වුණා. අම්මා දින දාගත්තා. මම උපකල්පනය කළා මම විවාහයට කැමතියි කියලා. මට විවාහ වෙන්න උවමනාවක් තිබුණේ නැහැ. අපේ පවුලේ පවුල් පසුබිමත් එක්ක මට අත්විඳින්න ඕන දේවලුත් එක්ක කසාදයක් ඇතුලේ මට මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙයිද කියලා අප්‍රමාණ බයකින් හිටියේ. මම ගොඩක් හිතුවා. හසිතගේ පවුල වැඩි සමාජශීලී අය නෙමෙයි. නගරෙන් ටිකක් දුර ගැමේ හුරුවක් තිබුණ පරිසරයක නෑදෑයෝ වට කරගෙන ගමේ පිළිගැනීමක් ඇතුව ජීවත් වුණ අය. එයාගේ අම්මට තිබුණේ හරිම තැම්පත් අහිංසක පෙනුමක්. අක්කයි නංගී දෙන්න මේ වෙද්දි විවාහ වෙලා හිටියේ. මම ඉතින් හැමදාම තනි වෙලා ජීවත් වුණ කෙනෙක්නේ. අපිට කියලා නෑදෑයෝ හිටියේ නැහැ. හිටියේ කීප දෙනෙක් ආවේ අපෙන් දෙයක් අරගෙන යන්න විතරයි. හස්තගේ පවුලේ අය අපේ අම්මට තාත්තට හැමෝටම හොඳින් කතා බහ කරලා සලකපු නිසා මම හිතුවා තරුණ අපිට යාලා හොඳ නෑදෑයෝ වෙයි කියලා. ඒ නිසා මම ලෑස්ති වුණායේ විවාහයට. හසිත මා එක්ක දිගටම කතා කළා. මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබපු පිළිගත් ආයතනයක පිළිගත් රැකියාවක් කරන සමාජයත් එක්ක ගැටෙන කෙනෙක්. ඒත් හසිතට වර සීමිත පිරිසක් පමණයි. මම දන්නවා. හසිත මගේ අධ්‍යාපන මට්ටමත් එක ගත්තම මට ගැලපෙන්නේ නැහැ කියලා. ඒත් මගේ පවුල් පසුබිමත් එක ගත්තම එයා ඉහටත් උඩින්. නාගරික සමාජයේ හසිතක තිබුණ නුහුරුකම මට පෙනුනේ එයාගේ අහිංසකකම හැටියට. එයාලගේ ජීවිත හරි සරලයි කියලා හිතුණා. මාස කීපයක් ගෙවුණා. හසිත හැමදාම මට හොඳින් සැලකුවා. ඒත් හදිස්සියෙම අපේ අම්මට මේ විවාහය නවත්තන්න ඕන වුණා. අම්මා නම් කිව්වේ හසිත මේ විවාහය කතා කළ කෙනාට කිව්වා කියලා දෑවිදි නැතුව විවාහ වෙන්න අකමැති බව. මම ඇහුවා හසිතගෙන්. එයා ඒක පිළිගත්තේ නැහැ. අපේ අම්මා ගැටුමක් ඇති කරගත්තා. විවාහය නැවතුණා. ඒ වුණ තවත් මාස කිහිපයක්. හසිත විදේශගත වුණා. මම පුරුදු රැකියාවට ගියා. තවත් මාස 3ක් පමණ ගෙවිලා ගියා. හසිත කතා කළා මට. පිටරට ඉඳලා. මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. හසිත කවමදාවත් ආයෙත් මට කතා කරයි කියලා. ඒ දිගටම විස්තර කතා කළා. අපේ ගෙදර විවාහය කියන මාතෘකාව කතා කළේ නැහැ. හැබැයි අම්මගේ කෑගැසීම්නම් ටිකක් වැඩි වුණා. සුපුරුදු කලකිරීම. මමත් කොහොම හරි මෙතනින් එළියට යන්න ඕනනේ. මම විදේශ විශ්වවිද්‍යාල කීපයකට අයදුම් කළා. ශිෂ්‍යත්වයන් සඳහා. සල්ලි ගෙවලා උපාධියක් සම්පූර්ණ කරන්න තරම් මට මුදල් නැහැනේ.
මේ වෙනකොට වසරක් පමණ ගෙවිලා ගිහින් හසිත ලංකාවට ආව සති දෙකකට මාවත් බලන්න ආවා. කිසිම වෙනසක් නැතුව කතා කළා. නිවාඩු ඉවර වුණාට පස්සේ ආපහු ගියා. ඊට සති කිහිපයකට පස්සේ කැනඩාවේ විශ්වවිද්‍යාලයකින් මට කතා කළා. මාව තෝරගෙන තිබුණ ශිෂ්‍යත්වයක් සඳහා මට විශ්වාස කරන්න බැරි වුණා. මම ආයුධම් කළේ ලොකු විශ්වාසයකින් නෙමෙයි, උත්සාහයක් ඇටියට. සතුට වැඩිකමට මම හසිතටත් කිව්වා. හසිතත් සතුට වුණා. මම ආයුධම් කළේ කළමනාකරන ශාස්ත්‍රපති උපාධිය සඳහා. මට නවාතැන් සහ විශ්වවිද්‍යාල ගාස්තු නොමිලේ ලැබුණට අනිත් වියදම් මම හොයා ගන්න ඕනේ. මට මා සහායක කාලයක් තිබුණා. ලෑස්ති වෙන්න. හසිත ආයෙත් ලංකාවට ආවා. ටික දවසකින් එයාගේ අම්මත් එක්ක අපේ ගෙදර ආවා. හසිතට ඕනේ වුණේ මාව විවාහ කරගන්න. අපේ අම්මත් කැමති වුණා ආයේ. හසිත ආපහු යන්න කලින් විවාහ වෙන්න දින නියම කරගත්තා. එයාලගේ ගෙදර අය අපේ ගෙදර අය විතරයි. හදිසිය කරන නිසා කාටවත් කියන්න කැමති වුණේ නෑ හසිත. ලොකු උත්සව නැති තරමට මගේ හිතට නිදහස්. හදිසියෙම හසිත මාව නිත්‍යානුකූලව විවාහ කරගත්තා. විවාහ උත්සවයේ ඊළඟ නිවාඩුවට ගන්නයි කතා වුණේ. හසිත ආයෙම යන්න ගියා. මගේ උපාධිය ආරම්භ වෙන්න තිබුණේ තව මාස 3යි. මම විශ්වවිද්‍යාලයෙන් ඉල්ලීමක් කළා. මගේ ආරම්භක දිනය තවත් අධ්‍යයන වාරයකින් දීර්ඝ කරන ලෙස. මම ඉල්ලීම කළේ ලොකු බයකින්. මගේ ශිෂ්‍යත්වය මට අහිමි වෙයිද කියලා. එක් වාසනාවට හෝ අවාසනාවට මගේ ඉල්ලීම අනුමත වුණා. වසරකට ආසන්න කාලයක් මට මගේ ඉතිරි වැඩ කටයුතු සඳහා ලැබුණා. හසිත ඉක්මනින් ආයෙත් එන්න තමයි ගියේ. මාස කිහිපයකින් පස්සේ හසිත ලංකාවට ආවා ආයෙත් නොයන්න. හරිම පොඩියට උත්සවයක් ගත්තා. කීප දෙනෙක් හිටියේ. හසිතගේ නෑදෑයන්ටවත් කිව්වේ නෑ. අයියා නම් වැඩි සතුටක් වෙන්නේ නැහැ. එයා ඉන්න ඕනේ නිසා හිටියා වගේ තමයි හැසිරුනේ. මම වරදක් කළාද එයාට? මට ඕනේ උනේ කාත් කවුරුත් නැති අපිට නෑදෑයෝ ටිකක් විතරයි. මාසයක් පමණ ගෙවිලා ගියා. හසිතගේ පවුලේ අය මට හොඳින් සැලකුවා. වචනයකින් හෝ ඉක්විදීමක් උනේ නෑ. හසිත මගේ අම්මා, අයියා, තාත්තා එක්කත් හොඳින් හිටියා. ඒ දවසක් හදිසියෙන් දීමක් ආවා හසිතගේ නමට උසාවියෙන්. මගේ ජීවිතයේ සතුටත් එක්කම සුපුරුදු අවාසනාවක් දොරට තට්ටු කළා. හසිත කියන්නේ කලින් විවාහ වුණ කෙනෙක්. එයා විවාහ වෙලා තියෙන්නේ විදේශගත වෙන්න කලින්. එයාගේ විවාහ වුණ බිරිඳ නිසා තමයි එයාට විදේශගත වෙන්න ලැබිලා තියෙන්නේ. එයා මාව විවාහ කරගන්නකොට කිසි කෙනෙකුට කියන්න අකමැති වුණේ එයාගේ බිරිඳට ආරංචි වෙයි කියලා. ඒත් ඒ අය කොහොම හරි දැනගෙන තියෙනවා. ඒකයි උසාවියට ගිහින් නඩුවක් දාලා තියෙන්නේ. නිකන් නෙවෙයි. ලොකු වන්දි මුදලක් ඉල්ලලා. මම හැමදාම උත්සාහ කළා සතුටක් සැනසීමක් හොයන්න. ඒත් මට කවදාවත් ලැබුණේ නැහැ කිසිම සැනසීමක්. ඒත් මම එක දෙයක් දන්නවා. මගේ ගෙදර සාමකාමී තැනක් වුණා නම් උණු ගොඩක් දේවල් නොවෙන්න තිබුණා. මම හසිතට අකමැති වෙන්න තිබුණා. ඒත් ජීවිතයේ සමහර දේවල් අපිට වෙනස් කරන්න බැහැනේ. මගේ විවාහය තවදුරටත් බලංගු නැහැ. මොකද මම දැන් කරන්නේ? හසිත. එයා මට හරිම ආදරෙන් සැලකුවා. මට කිසිම වෙනසක් දැනුනේ නැහැ. වචනකින්වත්. එයාගේ පවුලේ අය. හසිතගේ අම්මා එයා හැමතැනදම හසිත එක්ක හිටියනේ. හසිතගේ කලින් විවාහය ගැන දැන කොහොමද මට මෙහෙම කළේ? එයාටත් ඉන්නව නේද දුවලම දෙන්නේ. ඇයි එයාට නොහිතුනේ මමත් කාගේ හරි දුවෙක් නේද කියලා. එයාගේ අක්කා නංගි ඒ හැමෝම දැනගෙන නේද මාව විවාහ කරගත්තේ. ඇයි ඒ කිසි කෙනෙකුට හිතුනේ නැත්තේ කරන්නේ අපරාධයක් කියලා. මම ඇහුවා හසිතගෙන් මොකද්ද මේ මට කළේ කියලා. එයා කියන්නේ
එයාට රට යන්න ඕන නිසා ඒක කළේ කියලා. ඒ අයට සල්ලි දීලා රට ගියේ කියලා. ඒත් වරද ඒක නෙවෙයි. ඇයි ඒ විවාහය තිබියදීම තවත් විවාහයක්? ඒක රැවටීමක් නේද? අසිතේ මුළු පවුලම එකතු වෙලා කරපු. අයියට ඒක මහා ලැජ්ජාවක් වුණා. අයියා කිසිම දෙයකට මැදිහත් වුණේ නැහැ. මොකද අයියාගේ කැමැත්තක් තිබුණේ නැහැ මේ විවාහය ඉක්මනින් කරනවට. ඒත් අම්මගේ සුපුරුදු බැනු හස්දලගේ පවුලට මෙවසන්න වුණා. මම ජීවිතේ හැමදාම ගොඩක් දේවල් තනියම දරාගත්ත කෙනෙක්. හැමතැනදීම හැමෝටම සාධාරණ වෙන්න හිතපු කෙනෙක්. ඉතින් හසිතටත් කතාවක් තියෙන්න බැරිද? හේතුවක් තියෙන්න බැරිද? ලෝකයක් ඉස්සරහ රණ්ඩු වෙනවට වඩා ගේ ඇතුළෙම කතා කරලා ප්‍රශ්න විසඳන එක වැරදිද? මම එතනදිත් ඉවසුවා. හැමෝටම ඇහුම්කන් දුන්නා. ප්‍රශ්නය විසඳන්න පුළුවන් හොඳම විදිහට විසඳන්න උත්සාහ කළා. ඒත් අප හැමෝම ඊළඟ කතාංගයෙන් සතුටින් ඉන්නවල හැමෝම. From the bottom of your heart channel.